good afternoon traders. එතකොට අපි අද ඔයාලත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක වගේම forex මාකට් එකේ කොහොමද මේ BTC එක ඊට පස්සේ euro USD එක මේ වගේ කොහොමද මාකට් එක අද දවසේ එහෙම නැත්නම් ඊළඟට next movement එක මොන වගේ වෙයිද කියලා බලන්න. හරි. අපි අද use කරන concept එක තමයි ICT concept. ICT concept එකත් එක්කම CRT interval එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. ඔයාලට පේනතර මම BTC එකේ weekly time frame එකට ආවම මෙන්න මෙතන. හරි. weekly candle එක open වෙලා. හරි. මෙන්න මේ වගේ scenario එකක් තමයි තියෙන්නේ. weekly candle එක මෙතනින් open වෙලා weekly high එකක් create කරලා තියෙනවා. හරි. මේ බලන්න weekly high එකක් create කරලා ඔන්න නැවත market එක පල්ලෙහාට down වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. මේ බලන්න. ඒතකොට weekly candle එකේ මේ සතිය හැදලා තියෙන මේ weekly candle එක බලන්න කලින් සතිය weekly candle එකේ high එක sweep කරලා market එක ඔන්න down වෙන ගමන් තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ weekly candle එක අපිට මේ විදිහේ මේ high එක අරගෙන පල්ලෙහාට එද්දී ඒත් එක්කම අපිට මෙන්න මේක. හරි. එතකොට මේක අපිට CRT candle එකක් විදිහට අපිට identify කර ගන්න පුළුවන්. එතකොට මේක තමයි CRT high එක. එතකොට මේක තමයි ඊළඟට අපේ weekly CRT low එක. හරි. මම මේවා දැන්ට නම් දාලා මාක් කරන්න යන්නේ නැහැ. අපි කියන්නේ අපේ ඇනලයිස් එක ගොඩක් කියන්නේ ක්ලියර් මදි වෙන නිසා අපි දැන්ට මතක තියාගමු. මේක තමයි අපේ weekly CRT high එක. මේක තමයි weekly CRT low එක. හරිද? ඊට අපි ඒක රිෆයින් කරගන්න daily time frame එකට ආවහම. හරි. daily time frame එකට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන්. මාකට් එකේ කලින් දවසේ එතකොට high කලින් දවසේ එතකොට channel එක මේ විදිහට මාකට් එක ඔන්න liquidity sweep කරලා මාකට් එක එතකොට ඔන්න down වෙන ගමන් තමයි තියෙන්නේ. අපිට එතකොට මෙතන තාම අර හරියට clear key level එකක් අපිට අඳුර ගන්න බෑ. හරි. ඔය key level එක අඳුර ගන්න බැරි වුණාම අපිට පුළුවන් SMT divergence බලන්න. හරි. එතකොට අපි BTC එකත් එක්ක ඉන්න නිසා අපිට SMT බලන්න පුළුවන්. Ethereum එක. හරි. අපි Ethereum chart එක චුට්ටක් ගත්තොත්. හරි. එතනින් Ethereum chart එක ගන්න. Ethereum chart එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන SMT divergence එකක් තියෙනවා. හරි. මේක ඔයාලට මම මෙතනින් මෙහෙම SMT divergence එක මම ඔයාලට කියන්නම්. මොකද මගේ මේ trading එකේ තර paid version එකක් නෙවෙයි තියෙන්නේ. හරි. සමහර chart දෙකක් තුන layout එක use කරන්න අමාරුයි. පෙන්නන්න අමාරුයි SMT divergence එක. ඉන්නේ daily time frame එකේ Ethereum එක බලන්න BTC එකේ මෙන්න මෙතන ඒ කියන්නේ 2026 පෙබරවාරි 25 හදපු high එක BTC එකේ මාකට් එක මේ විදිහට high එක අරන් තියෙනවා. හරි මේ බලන්න high එක අරන් තියෙනවා. හැබැයි Ethereum එක බැලුවොත් හරිද? හැබැයි Ethereum එක බැලුවොත් මෙන්න 25 හදපු high එක අරගෙන නැහැ. ඒ කියන්නේ මෙතන අපිට SMT divergence එකක්. හරි BTC එකේ SMT divergence එකක් බලා ගන්න පුළුවන්. හරි. SMT divergence. Ethereum. හරි. Ethereum එකත් එක්ක ඔන්න SMT divergence එකක් තියෙනවා. හරි. SMT divergence එකක් තියෙනවා. SMT එකක් හදලා තමයි market එක down වෙන්නේ. මම අතන අපි weekly CRT high එක ඒ වගේම weekly CRT low එක මම mark කරා. හරි. එතකොට දැන්ට පේනවා ඒ කියන්නේ මාකට් එකේ power of three එකක් weekly candle එකේ power of three එක තමයි මේ ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. අපි දන්නවා power of three එකක් හැදෙන්නේ මෙන්න bearish candle එකක් නම් මාකට් එක open වෙනවා high එකක් හදනවා low එකක් හදනවා close කරනවා. එතකොට මෙන්න මේ scenario එකේ තමයි මම ඉන්නේ. මෙන්න බලන්න weekly candle එක ඉතින් open වුණා high එක හදනවා න low එක හදන්න යනවා කියලා තමයි මම දැන් expect කරන්නේ. හරිද? ඊපස්සේ ඔන්න daily වලට ආවම ඒක අපිට තවත් confirm වෙනවා මෙන්න මෙතන SMT divergence එකක් තියෙන නිසා. හරිද? SMT divergence එකක් තියෙනවා. මොකද කියන්නේ අපිට අර මාකට් එක හරිය key level එකක් identify කරගන්න බැහැ මෙතන. හරි. මෙතන කියන්නේ අර MT කියන අර key level එකක් තිබ්බනම් අපිට සාමාන්‍ය කියන මාකට් එක හොඳ සෙල් ඔපචුනිටියක් තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන අපිට බැහැ ඒක confirm කරගෙන. ඒ කියන්නේ අපිට සාමාන්‍ය මාකට් එක සෙල් වෙනවා කියලා අපිට idea එකක් ගන්න මෙන්න මෙතන SMT divergence එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අපිට දැන් පොඩක් ආයි නැවතත් අපි
Dixie එකත් එක්කත් බලමු චුට්ටක් මෙතන SMT divergence එකක් තියෙනවද කියලා. අපි dollar index chart එක ගමු. dollar index chart එක අරගෙන එතන SMT එකක් තියෙනවද කියලා බලමු. එතකොට අපිට තවදුරටත් කන්ෆර්ම් කරගන්න පුළුවන් SMT එකක් තිබුණොත්. හරිද? SMT එකක් තිබුණොත් අපිට ගන්න පුළුවන්. හරි. අපි time frame එකට යමු. daily time frame. මෙතන හැබැයි එතකොට high එක අරන් තියෙන්නේ නේ. තේරෙනවද? හරිද? එතන අපිට SMT එකක් බලා ගන්න අමාරුයි. හරි. ඔයගොල්ලෝ නේ අපිට Ethereum එක තියෙන නිසා ඔන්න self පැත්තට එතකොට confirmations බලන්න පුළුවන්. හරි. ඒක එතකොට ඔන්න forward time frame එකට ආවා. හරි. forward time frame එකට ආවහම ඔයාලට පේනවා මෙන්න මෙතන. හරි. මෙන්න මේ candle එක. හරි. මෙන්න මෙතන මේ forward candle එකේ high එක sweep කරලා ඔන්න market එක එතකොට පල්ලෙහාට retrace වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. එතකොට මෙතන මෙන්න මේ forward candle එකේ high එක sweep කරලා මේ බලන්න මෙතන මේ හැදෙනගේ power of 3 එක මෙන්න මේ forward candle එකේ price එක මේ ඊළඟ forward candle එක යද්දි මේ open වෙනවා high එක හදලා low එක හදලා ඇතුලේ තමයි close වෙන්නේ. හරි. දැන් ඇතුලේ close වෙන්නේ. එතකොට මේක අපිට CRT candle එකක් කියලා identify කරගන්න පුළුවන්. බලන්න weekly CRT එක ඇතුලේ ඔන්න අපිට forward CRT එකකුත් බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඒක අපිට තවත් confirmation එකක් market එක sell වෙනවා කියලා. හරිද? ඊට අපිට ඔන්න lower time frames එන්න පුළුවන් අපිට confirmations බලන්න. එතකොට අපි 1 hour time frame එකට ආවහම මෙන්න මෙතනින් අපිට structure shift එකක්. හරි. ඔයාලා සාමාන්‍යයෙන් normal structure shift එකක් බලන්නේ මෙහෙමනේ. හරි. normal structure shift එකක් බලන්නේ ඔන්න ඔය විදියට. හරි. මෙතනින් කියන ඔයාලා SMC වලදී අතර short check කියලා ඉගෙන ගන්න. හරි. මෙහෙම structure shift එකක් තමයි normal එක. හරිද? හැබැයි අපිට මේ විදිහේ structure shift එකකුත් බලන්න පුළුවන්. හරි. මේක ඔයාලට SMC වලදී එහෙම ඉගෙනත් ඇති අර SMS කියලා තියෙන. හරි. මෙන්න මේ විදිහට අපිට structure shift එක බලා ගන්න පුළුවන්. මේකත් උඩේ structure shift එකක්. එතනත් ඔන්න structure එක market එක එතකොට 1 hour එකේ market එක පල්ලෙහාට shift කරලා තියෙනවා. අපිට 15 minute ගියොත් මේක තවදුරටත් බලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙහි තමයි උඩ අපේ minimum හරි minimum target එක තියෙන්නේ මෙතන. හරි. ඊළඟට අපිට weekly CRT low එකට target කරන්න පුළුවන්. ඒතර ඔයාලගේ entry එකක් එහෙම place කර ගන්නවා නම් හරි entry එකක් එහෙම place කර ගන්නවා අපි SNR levels බැලුවොත් එතකොට මේ අදාළ හරි market එකේ key level එකක් පාවිච්චි කරලා හරි මේ වගේ key level එකක් අපි බලමු මේ වගේ key level එකක් market එකේ tap කරලාද කියලා නෑ market එකේ මේ key levels එහෙම tap කරලා නෑ ඒතර ඔයාලට පුළුවන් ඊළඟ forward ඒතර දැන් අපි ඉන්නේ New York timing එක 23 කියන candle එකේ හරි ඒතර මේක අපිට සාමාන්‍ය හරි මෙන්න මේ තුනේ candle එක හරි තුනේ candle එකකින් හරි එහෙම නැත්නම් හතේ candle එකේ තුනේ candle එකේ power of 3 එක හරි හතේ candle එකේ power of 3 එකෙන් අපිට මෙතන හොඳ entry එකක් catch කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒතර අපිට key levels විදියට බලාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ 15 minutes වල තියෙන මෙන්න මේ SNR key level එක. හරි මෙන්න මේ key level එක වට මේ බලාගෙන ඉන්න පුළුවන් watch කරගෙන ඉන්න පුළුවන්. ඔයාලට හොඳ entry එකක් catch කරගන්න. එහෙම වුණොත් එතකොට ඔයාලට low risk trade එකක් place කරනවා නම් හරි මේ විදිහට retracement එක ආවම මෙන්න මේ high එක උඩින් හරි මේ key level එකකින් ඔයාලට low risk trade එකක් ගන්නවා නම් මෙන්න මෙතනින් මේ key level එකකින් ඔයාලට මේ stop loss එක මෙන්න මේ උඩ high එක උඩ තියලා ඔයාලට entry එකක් catch කරගන්න පුළුවන් මෙන්න මෙහෙට හරි මේක තමයි ඔයාලගේ පළවෙනි target එක hold කරනවා අතර TP hold කරනවා මේ levels වලට target කරන්න පුළුවන් හරිද එහෙම නැත්නම් ඔයාලට මේකේ RR එක වැඩි කරගන්න ඕන නම් හරි මෙතන RR එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් entry එකක් එතකොට මේ විදියට හරි power of 3 එක ඒ කියන්නේ ඊළඟ හදන 4 hour candles වල power of 3 එක ඔයාලට identify කරගන්න පුළුවන් නම් තුනේ candle එක හෝ
7 කැන්ඩල් එකේ high එකේ sell entry එකක් catch කර ගන්න පුළුවන්. ඒ high එක ඔයාලට සාමාන්‍ය 5 minute වගේ structure shift එකක් බලලා. හරි. මොනක තමයි එතකොට BTC වල තියෙන update එක. ඊට පස්සේ අපි euro USD වල update එකක් බලමු. හරි. මම යනවා එතකොට euro chart එකට. euro chart එකට ආවම එතකොට අපි ඔන්න daily time frame එකේ තමයි ඉන්නේ. හරි. daily time frame එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. market එකේ daily time frame එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් market එකේ මෙන්න ගිහිල්ලා තියෙන structure එක බලන්න. මේ විදිහට මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා. හරි. external ගිහිල්ලා ඊට පස්සේ ආයෙ නැවත ඔන්න internal ඇවිල්ලා තියෙන. ඊට පස්සේ ආයෙ යන්න ඕන එතකොට external range liquidity වලට. හරි. ඒත් එක්කම ඔයාලට බලන්න පුළුවන් daily time frame එකේ මෙන්න මෙතන market එකේ හොඳ key level එකක් තියෙනවා. හරි. market එකේ මෙන්න මෙතන key level එකක් තියෙනවා. ඒත් එක්කම මෙතනත් අපිට key level එකක් බලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය key level දෙක තමයි අපිට watch කරගෙන ඉන්න වෙන්නේ. ඒතර මෙතන ඔන්න බලන්න key level එක tap වෙලා market එක ඔන්න උඩට reject වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. daily. එතකොට මේ කලින් දවසේ අපි ගත්ත තියෙන Monday candle එකේ low එක sweep කරලා market එක ඔන්න උඩට යන ගමන් තියෙන්නේ. හරි. අපි forward time frame එකට වගේ ආවම බලා ගන්න. forward time frame එකේ මේ කලින් එතකොට මේ එකේ candle එකේ sorry මෙතන 21 candle එකේ low එක sweep කරලා ඔන්න market එක නැවතත් එතකොට උඩට යන ගමන් තමයි තියෙන්නේ. හරි. බලන්න පුළුවන්. සමන 1 hour වගේ ආවම 1 hour වලත් CRT එකක් තියෙනවා. එතකොට 4 hour එකේ හරි. හරි. අපිට දැන් daily මේ key level එක tap වෙද්දි මෙතන ඔයාලට පේනවා කලින් දවසේ low එක sweep කරලා තියෙන නිසා කලින් දවසේ low එක sweep කරලා තියෙන නිසා මේක CRT candle එකක් වෙන්න පුළුවන්. හරි. අපිට තාම මේක identify කරගන්න බෑ. මේක CRT candle එකක් වෙන්න පුළුවන් කියලා ඔයාලට දැනට idea එකක් තියාගන්න. හරිද? දැනට මෙතන idea එකක් තියාගන්න. ඒත් එක 4 hour time frame එකට ආවා. හරි. 4 hour time frame එකට ආවම ඔන්න අපේ key time එක. හරි. එක කියන candle එකේදී වෙලා තියෙන දේ බලන්න. එකේ කියන candle එකේ power of 3 එක හැදෙන විදිය බලන්න. මෙන්න කලින් candle එකේ කියන්නේ අපේ New York time එකේ 21 කියන time එකේ තියෙන candle එකේ low එක sweep කරලා මේ විදිහට low එක sweep කරලා market එක ඔන්න power of 3 එක හැදෙන්නේ low එක හදලා ඔන්න high එක හදයි කියලා අපිට expect කරන්න පුළුවන්. හරි. මේ තියෙන විදියත් එක්ක බලන්න. මෙතන මේ low එක ඔන්න sweep කරලා එතකොට එහෙම වුණොත් මෙතන අපිට 4 hour CRT එකක් identify කරගන්න පුළුවන්. හරි. එතන 4 hour CRT එකක් identify කරගන්න පුළුවන්. ඒ විදිහට මම කියන්නේ මේ confirmations දුන්නොත්. හරිද? daily එකෙත් එතන මෙතන එහෙම වුණොත් CRT low එක CRT high. හරිද? 4 hour එකෙත් එතකොට අපිට උන CRT එකක් බලන්න පුළුවන්. ඒත් එක්කම අපි lower time frame එකට ආවා. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඔන්න 15 minute එහෙම නැත්නම් 5 minute වල වගේ හරි මෙතන 15 minute එහෙම නැත්නම් 5 minute වල වගේ clear structure shift එකක් හරි clear structure shift එකක් එහෙම නැත්නම් හොඳ 1 hour හෝ 15 minute හොඳ CISD එකක් buy පැත්තට දුන්නොත් buy පැත්තට confirmation එකක් විදිහට දුන්නොත් ඔයාලට අනිවාර්යෙන්ම හොඳ buy trade එකක් catch කර ගන්න පුළුවන් හරි මේ තමයි දැනට තියෙන scenario එක හරි ඒතර මේ candle එකකින් එහෙම වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ තියෙන පල්ලෙහා තියෙන මේ key level එක. හරි. ඒත් එක අපිට daily වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඒතකොට fair value gap එකක් තියෙනවානේ. හරි. මෙතන මේ fair value gap එක ඔන්න fill වෙන ගමන් තමයි තියෙන්නේ. ඒතර fair value gap එක fill වෙලා යන්නත් පුළුවන්. හරි. fair value gap එක fill වෙලා යන්නත් පුළුවන්. මොන fair value gap එකක් තියෙනවා. ඊපස්සේ මෙතනක් තියෙන පොඩි fair value gap එකක්. ඒතර මේ key level එකට market එක දුන්නදී මෙතනක් තියෙනවා fair value gap එකක්. ඒ වගේම SNR key level එකකුත් අපිට තියෙනවා. මෙන්න මේ point වලින් ඔයාලට ඔයාලගේ confirmations දෙනවා නම් හරි buy trade පැත්තට බලන්න පුළුවන්. නැතුව කිසිම වෙලාවක ඔයාලට මේ discount PDRS වලින් ඔයාලට ඔයාලගේ buy trade එකක් catch කර ගන්න පුළුවන් අදාළ confirmations දුන්නොත්. හරි මේ PDRS වලට එද්දි ඔයාලට පුළුවන් 4 hour CRT එකක් එහෙම නැත්නම් 1 hour CRT එකක් ඒ විදිහට බලලා ඔයාලට හොඳ entry එකක් catch කර ගන්න. හරි ඔයාලට බලන්න පුළුවන් මෙතන market එක ඔන්න නැවත වතාවක්. හරි නැවත වතාවක් market එක
TS කරන්න. ඒ කියන්නේ turtle soup කිරීමක් වෙලා තියෙනවා. හරි මේ flow එක sweep කරා. හරි flow එක sweep කරායින් පස්සේ ඔයාලට පුළුවන් ඔන්න flow එක sweep කරලා තියෙනවා. මේ අදාළ විදියට turtle soup එකක් දීලා තියෙනවා. ඒතකොට මේ trade වෙන්නේ එතකොට දෙකේ candle. හරි. ඊට මෙතකොට දෙකේ candle එක එතකොට time එක පටන් ගත්තා. එතකොට හොඳ key time එකක් මේ තියෙන්නේ. හරි. සාමාන්‍යයෙන් අපි ICT trade කරන කෙනෙක් විදියට මොනවද අපි daily candle එකේ low එක හෝ high එක අපිට expect කරන්න පුළුවන් New York time එකෙන් 2-4 කියන time එකට. හරි. ඒතර මේක අපිට turtle soup විදියට අරගෙන හරි. මෙතනින් structure එක shift වුණොත් මෙතනින් structure එක shift වුණොත් ඔයාලට හොඳ entry එකක් buy පැත්තට catch කරගන්න පුළුවන්. මොකද අපිට මෙතනත් SMT divergence බලා ගන්න පුළුවන්. හරි. දැන් SMT divergence බලා ගන්න පුළුවන්. මෙතන මේ euro chart එකේ මම යන්න GBP USD chart එකට. ඔයාලට SMT පෙන්නන්න. SMT divergence කියලා කියන්නේ සාමාන්‍ය අපේ market එකේ reversal point එකක් හඳුනා ගන්න පුළුවන්. confirm කර ගන්න පුළුවන් හොඳ විදියක්. බලන්න මෙතන කලින් දවසේ low එක market එක sweep කරලා තියෙනවා. euro USD වල GBP USD වල කලින් market එකේ low එක sweep කරලා නැහැ. හරි මේ sweep කරලා නැහැ. තාම sweep කරලා නැහැ. මෙතන SMT එකක් හැදෙන්න ලොකු chance එකක් තියෙනවා. හරි මේක. හරි මේක sweep කරලානේ තියෙන්නේ. මේක sweep කරලා තියෙන්නේ. හරි. ඊළඟට අනිත් දේ තමයි ළමයි මෙතන මෙන්න මේ low එක. හරි මෙන්න මේ low එක කියන්නේ 2026 ජනවාරි 19 හදපු low එක. හරි euro USD වල. ඊට පස්සේ මෙතනත් බලන්න ජනවාරි 19 හදපු low එක. එතකොට මෙතන GBP USD එකේ මේ low එක අරගෙන තියෙනවා මේ. GBP USD එකේ මේ low එක අරගෙන තියෙනවා. හැබැයි අපි euro එකට આવොත් මේ low එක අරගෙන නැහැ. හරි. දැන් මෙතනත් අපිට එතකොට SMT එකක් බලන්න පුළුවන්. SMT with GU කියලා මම දානවා. හරි. GBP USD එකත් එක්ක තමයි එතකොට මෙතන SMT එක දිනවන්න buy පැත්තට තියෙන confirmations. ඒතර මේ PDR එකට ආවත් නේ මේ PDR එකට market එක ආවත් එතන මෙතනත් තාම මේ SMT එක වැලි. එතකොට මේ SMT එකක් තියෙද්දි අනිවාර්යෙන් සාමාන්‍ය market එකේ කියන්නේ පොඩ්ඩක් හරි උඩට යන්න පුළුවන්. හරි අපේ target වලට යන්න පුළුවන්. දැන් බලන්න මෙතන ආපු structure එක බලන්න දැන් Huawei එකේ. හරි. Huawei එකේ structure එක බලුවොත් ඉන්නේ මේ විදිහටනේ තියෙන්නේ. Huawei structure එක මේ විදිහට තියෙන්නේ. මොම external ආවා අඩුම තරමේ internal වත් මේ විදිහට ගිහිල්ලා ඕන මෙහි sell වෙනවා. හරි. internal වත් යන්න ඕනේ. එතකොට අන්න මේ විදිහට ඔයාලට confirmations බලලා හරි මේ විදිහට confirmations බලලා ඔයාගේ entry එකක් place කර ගන්න පුළුවන් euro USD වල. හරි. මොනවද තමයි ඔයාලට market update එක. එතකොට BTC එක හරි BTC එක එතකොට අපි ගත entry එක කියන්නේ අපි බලපු විදිහත් එක්ක අනුව ඒ කියන්නේ BTC එක down වෙන්න තියෙන්නේ. ඒත් එකම euro USD up වෙන්න තියෙනවා. ඒක correlation එකත් හරියි. ඒ කියන්නේ BTC එහෙම කියන්නේ down වෙද්දී euro USD වා up වෙන්න chance එකක් තියෙනවා. හරි. මම කිව්ව විදිහට කියන්නේ කිසිම වෙලාවක කියන්නේ ඔයාලගේ confirmations නැතුව entries වලට enter වෙන්න එපා. trade වලට enter වෙන්න එපා. හරි. අද euro USD වල වගේ ඒ කියන්නේ අර මම දුන්න scenarios ටික හරියට ඒ කියන්නේ ඔක්කොම complete වුණොත් විතරක් trade එකක් ඔයාලට place කරගන්න පුළුවන්. BTC එකෙත් එහෙමයි. තවදාල confirmations බලලා ඔයාලට entries catch කරගන්න පුළුවන්. හරි මේ වෙනම මාකට් එක ඔන්න down වෙන ගමන් තමයි තියෙන්නේ. කියන්නේ අපි අදාළ එතෙන්දී කියන buy කරන්න තරම් confirmations දුන්නේ නැහැ. ඊළඟට අපිට ඊළඟ PDRS අපිට coach කරගෙන ඉන්න පුළුවන් මාකට් එකේ. අන්න එහෙම තමයි කියන්නේ අපි trade එකක් ගන්නදී අනිවාර්යයෙන්ම කියන්නේ අපි level එකක් අඳුරගත්තොත් මේ level එකට අදාළව දෙන confirmations අපි බලන්න ඕනේ. ඒ confirmations දුන්නොත් විතරයි මේ level එකේ අපි trade එකකට enter වෙන්නේ. හරි. නැතුව ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපි බලන ඉන්නේ කියන levels අපිට කීපයක් දකින්න තියෙනවානේ. ඒ හැම level එකකම අපි trade එකක් දැන් මේ අපි මේ level එකෙන් දැන් buy කරේ නැහැනේ. ඊට අපි ඊළඟ level එක එනකම් බලාගෙන ඉන්නවා. ඒ level එකකින් confirmations දුන්නොත් අපි ඔන්න buy කරනවා. දැන් හිතන්න අපි මෙතන euro USD එකේ අපිට key candle එකේ trade එක අපිට දුන්නේ නැහැ කියලා. හැබැයි 5 9 කියන candle දෙක තව ඉතුරුයි. ඒ වගේ අපිට entry එකක් catch කරගන්න ලොකු chance එකක් තියෙනවා. හරි මේකෙන් දුන්නේ නැතත්. හරි ඔයාලා බලාගෙන ඉන්න. ගොඩක් දුරටදී මේ candle එකෙම දෙන්නත් පුළුවන්. මේ fair value gap එක fill කරලා. හරි මේ fair value gap එක fill කරලා structure shift එකක් clear structure shift එකක් දුන්නොත් ඔයාලට entries catch කරගන්න පුළුවන්. හරි ඕක තමයි ඒකට අද තියෙන ඔයාලට market update එක BTC එකේ සහ ඊපස්සේ euro USD. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී එතකොට හෙට හම්බෙමු. හැමෝටම එහෙනම් good luck පරිස්සමින් trade කරගෙන යන්න.